සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ටීඩීකේ ජයන්ත. වැසි සහිත කාලගුණය තවදුරටත්. දිවිනේ ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළට. ප්‍රදේශ රැසකට තවදුරටත් නායම් අනතුරු ඇඟවීම්. මද්‍රව්‍ය උදුර මුළුනුපුටා දැමීමට රජය ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවායි. ලබන මාසේ ආර්ථික සංගණනයක්. අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ විභාග ප්‍රේෂ්ඨපත්‍රවල සංශෝධන සඳහා දී ඇති කාල සීමාව ලබන බ්‍රහස්පතින්දා අවසන්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40යි. ලෝක බලවතුන් දෙදෙනෙකු අතර හමුවක් ලබන සතියේ. දකුණු ආසියානු මල්ල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දස්කම්. තද වැසි තද සුළං හා මුහුද රළවීම් පිළිබඳ නිකුත් කළ අනතුරු ඇඟීමේ නිවේදනය අද මධ්‍යාහ්න 12 දක්වා බලාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළුගඟේ ජල මට්ටම රත්නපුරය හා මිල්ලකන්ද ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංගාතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බැවින් ගංගාශ්‍රිත පදිංචිකරුවන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කැලණි ගිංහා අභ්‍යන්තර ගංගා සහ අත්වනගලුව ආශ්‍රිත ප්‍රදේශවලටද මිලිමීටර් 50ක් වන වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ ආශ්‍රිත ජනතාවට විමසිලිමත් වීම අවශ්‍යය. ඉදිරියේදී ඇතිවන වර්ෂාපතනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංගාතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කර ඇති නායම් පූර්ව අනතුරු ඇඟීමේ නිවේදන අද පස්වරු 4 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, අරනායක, කෑගල්ල, රඹුක්කන, මාවනැල්ල සහ දෙහියෝවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලියගොඩ, රත්නපුර සහ කලවැණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළේ, දෙල්තොට, දොළුව, උඩුනුවර, පාතදුම්බර, උඩ පළාත, උඩුදුම්බර, ගඟඉහළ කොරළේ සහ පාතහෙවෑට, කෑකල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, රුවන්වැල සහ ගලිගමුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලෝපිටිය, අලව්ව, නාරම්මල සහ රිදීගම, මාතර දිස්ත්‍රික්කයේ උකුවෙල, පල්ලේපොළ, අඹංගංග හොරලේ, රත්තොට, යටවත්ත, නාවුළු සහ ලග්ගල, මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, නෝට් සහ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, අයගම, කිරිඇල්ල, ඉමුල්පේ සහ පැල්මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. මත්ද්‍රව්‍ය උදුර මැඩලීම සඳහා රජයේ ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවයි. රට මේකට ජාතික මෙහෙයුම යනුවෙන් එය නම් කර තිබේ. ඒ සඳහා මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. ඒ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන බ්‍රහස්පතින්දා පැවැත්වේ. ඊට සමගාමීව ග්‍රාමීය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මකයි. ඒ වැඩසටහන පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද කළ හැකිවත් විශ්වමද්‍රව්‍ය උදුර රටෙන් තුරන් කිරීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී කිසිදු විවාදයකට ඉඩක් නැති බවයි. විශ්වමද්‍රව්‍ය උදුර මුළුනුපුටා දැමීමේ කඩනම් වැඩපිළිවෙලක් වෙනුවෙන් රටම එක් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ලබන මාසයේ ආර්ථික සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. භෝග වගා, සත්ව පාලනය, මත්ස්‍ය වගා වැනි කටයුතු පිළිබඳ දීපව්‍යාප්ත සංගණනයක් සිදු කිරීමට නියමිතයි. සංගණනට අනුව මෙරට ජනතාව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිලීම සම්බන්ධයෙන් තොරතුරු පද්ධතිගත කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. 16,000කට ආසන්න නිලධාරීන් පිරිසක් සංගණනය සඳහා යොදාගෙන ඇත. දෙවනපුර ඇති කර්මාන්තා සේවාස්ථාන පිළිබඳ සංගණනයක් ලබන වසර මුලදී සිදු කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. 2025 අධ්‍යයන පොදු සාහිත්‍යක පත්‍ර උසස් පෙළ විභාගය හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල මාධ්‍ය හා විෂය සංශෝධන සිදු කිරීමට දී ඇති කාල සීමාව
ලබන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. රජයේ පාසල් විදුහල්පතිවරුන් සහ පෞද්ගලික පාසල් ප්‍රධානීන් www.onlineexam.gov.lk වෙබ් අඩවියට පිවිස තමාට ලැබී ඇති පරිශීලන නාමය හා මුරපදේ උපයෝගී කරගෙන අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය කළ යුතුය. ලබන බ්‍රහස්පතින්දාන් පසුව විභාග ප්‍රවේශපත්‍ර සංශෝධනය සඳහා දී ඇති කාලය කිසිසේත් දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. අපොසු සස්පෙළ හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශපත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විට කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමු කර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියයි. විදුහල්පතිවරුන් තම පාසලට දාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඒවා ලබා ගත යුතුය. උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපෑලෙන් යොමු කර තිබේ. මෙවර අපොසු උසස් පෙළ විභාගයේ ලබන මාස 10 වෙනිදා සිට දෙසැම්බර් 5 වෙනිදා දක්වා දෙවන පුරා මධ්‍යස්ථාන 2362 දී පැවැත්වේ. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ දෙසැම්බර් 6 වෙනිදා මධ්‍යස්ථාන 1665 දී පැවැත්වෙනු ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 140 වෙනි සංවත්සරය සමරයි. ඒ නිමිත්තෙන් රැකියාව සඳහා විදේශගත වූ හා දැනට විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇගීම සඳහා ජාතික සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබේ. එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ලබන මාස 15 වෙනිදා පැවැත්වේ. මෙම ජාතික වැඩසටහන සමගාමීව කාර්යාංශයේ සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්‍රයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම හෙට සිදුවේ. විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ පැවැත්වෙන උත්සවයට ඇමති විජිත හේරත්තා නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍රන් මහතුරුන් ප්‍රධාන ආරාධ්‍යව ලෙස එක් වෙති. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සුපිරිවිකි දන්තාලේපය ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රජයේ ක්‍රියාත්මක කර ඇති දෑනගන සපිරි ගමක් වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නුදියුණු ගම්මාන රැසක් සංවර්ධනය කෙරේ. ඒ යටතේ පළමුව සංවර්ධනය සඳහා නෙළුව ඇහැලපිටිය ගම්මානයේ තෝරාගෙන ඇති අතර ඒ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 30කගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගැනේ. ඉදිරියේදී දිස්ත්‍රික්කයේ තවත් නුදියුණු ගම්මාන රැසක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB First Home Owner නිවාස ණය. දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය අකණ්ඩව 3 වන වතාවටත් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානයෙන් පිදුම් ලබයි. පසුගියදා පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී එම සම්මානය පිරිනැමිණ. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ඉන්දිය උපමහද්වීපය, මැද පෙරදිග, ඈත පෙරදිග, යුරෝපය හා ඕස්ට්‍රේලියානු රටවල් කලාපවල රටවල් 21ක ගමනාන්ත 33කට ගුවන් ගමන් සිදු කරයි. NSB First Home Owner යං කාලෙම යං ඒකට First Home Owner නිවාස ණය. දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක්. දෙමාපියන් සමග එක්ව මෙම නිවාස ණය සඳහා අයදුම් කළ හැකි. ගේත් තරුණයි, ඔයත් තරුණයි. යං කාලෙම යං ඒකට. වැඩි විස්තර සඳහා ළඟම ඇති NSB ශාඛාවෙන්. ආර්ථික පුවත් 2025-2026 මහකන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟුව ගාව ව්‍යාප්ත කෙරේ. සියඹල ආණ්ඩුව මොනරාගල බිබිලහ කර 50ක බඩ ඉරිඟුව කිරීමට සැලසුම් කර ඇතැයි මොනරාගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ SMS උදයංගනී මහත්මිය කියයි. අවශ්‍ය බීජ කිලෝග්‍රෑම් 26000ක් වගාකරුවන්ට බෙදා දීමට නියමිතයි. වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා අනිකුත් පහසුකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සපයන අතර මූල්‍ය ආධාර සපයන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි. ශක්ති හඬ අවධානය පිණිසයි.
විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති හම්බන්තොට ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට ආදාහනාගාරයක් නොමැතිීම බලවත් අඩුපාඩුවක් බව ප්‍රදේශවාසීහු පවසති. සියවසකට පමණ පෙරවෙන් කළ කුඩා සුසාන භූමියක් පල්ලිමලල් ප්‍රදේශයේ ඇතත් වැසි කාලයේ ඒ ජලයෙන් යටවේ. එම නිසා හම්බන්තොට ප්‍රදේශයේ නව ආදාහනාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව තදින් පවතී. හම්බන්තොට ප්‍රාදේශ සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමු වුණා. දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීව ලබන බ්‍රහස්පතින්දා එම හමුව සිදු වන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණ. දවල් මන්දිරයේ එම හමුව සිදු වන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණ. දවල් මන්දිරයේ